ආයිබෝවන් ලොකු පොඩ්ඩෝ කාටත් ගණන් හදද්දී ලොකුම අවුලක් වෙන තැනක් තමයි ධන ඍණ සංඛ්‍යා සුළු කිරීම ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී ධන ඍණ සංඛ්‍යා නිවැරදිව කොහොමද එකතු කරන්න කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ ධන ඍණ සංඛ්‍යා සුළු කරන විදිය ප්‍රධාන ආකාර දෙකක් යටතේ මම ඔයාලට කියලා දෙනවා. මෙතනදී ඔබට පේනවා මෙන්න මේ අවස්ථාවේ සංඛ්‍යා දෙකේම ධන ලකුණ තියෙනවා. මේ අවස්ථා දෙකේම ඍණ ලකුණ තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ ලකුණු සමාන සදිශ සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙනවා. ඒතර ලකුණු සමාන අය එකතු කරන්නේ අපි කරන වැඩේ තමයි මෙන්න මේ ලකුණ චුට්ටක් අමතක කරලා විශාලත්ව දෙක එකතු කරනවා. මේ බලන්නකෝ. ලකුණු අමතක කරා විශාලත්ව දෙක එකතු කරාම 8යි 5යි 13යි. මෙතනත් ලකුණු දෙක සමානයි. ලකුණු අමතක කරලා විශාලත්ව දෙක එකතු කරාම 13යි. ඊළඟට අපි කරන්නේ ලකුණ දාන එක. එතකොට ලකුණු සමාන වෙච්ච නිසා අපි දාන්නේ මෙන්න මේ ගැටලුවේ තියෙන ලකුණම තමයි දාන්නේ. එහෙනම් මෙතන උත්තරේ ධන 13, මෙතන උත්තරේ එන්නේ ඍණ 13. ඊළඟට මෙන්න මේ ආකාරයට. මේ ආකාරයේ ධන ඍණ ධන. ඒතර ලකුණු වෙනස්. ලකුණු වෙනස් වුණාම අපි කරන දේ තමයි විශාලත්වයේ වැඩි සංඛ්‍යාවෙන් විශාලත්වය අඩු කෙනා අඩු කරනවා. 8න් 5ක් අඩු කරොත් 3යි. මෙතනත් කරන්නේ වැඩි. 8න් 5ක් අඩු කරොත් 3යි. ඊට පස්සේ අපි ලකුණ විදියට දාන්නේ මොකද්ද? විශාලත්වය වැඩි කෙනාගේ ලකුණ තමයි දාන්නේ මෙතන. එහෙනම් මෙතන ධන 8 ඍණ 5 අඩු කරාම 3යි. වැඩි එකේ ලකුණ විශාලත්වයේ වැඩි කෙනාගේ ලකුණ ධන ලකුණ. නම් එතන උත්තරේ ධන 3යි. ඊළඟට මෙතන උත්තරේ එන්නේ ඍණ 3යි කියලා. මෙන්න මේ ගැටලු වෙනත් පාඩම් වලට යොමු වෙද්දී මෙන්න මේ සංඛ්‍යාවල වරහන් නැතුව මෙන්න මේ ආකාරයට තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ විදියට ලැබෙනවා. ධන 8 ධන 5 කියලා. ඇත්තට මේක උනේ කොහොමද? මේ ධන 8 තමයි මේ ලියලා තියෙන්නේ. මෙන්න මේ ලකුණු දෙක ಗುಣ වෙලා තමයි මේ ලකුණ දාගන්නේ. ධනයි ධනයි ගුණ වුණාම ධන. ඊට පස්සේ මෙතනදී ඍණ 8 ධන ඍණ 5. එහෙනම් ඍණ 8 ලියනවා. මෙතන ධනයි ඍණයි ගුණ කරාම ඍණ වෙනවා. 5 මෙතනින් ලියනවා. ඊට පස්සේ මෙතන ධන 8 ධනයි ඍණයි ගුණ කරාම ඍණ 5 අපි ඊළඟට ලියනවා. ඊට පස්සේ මෙතන ඍණ 8 මෙතන ධනයි ගුණ කරගත්තාම ධන 5 කියලා ලියනවා. එතකොට ඕගේ උත්තර ගන්නත් අපට පුළුවන්. මෙන්න මේ මම කියලා දුන්නු ක්‍රමයේම පාවිච්චි කළ මේ උත්තර ටික මේ පැයෙන්න. එතකොට බලන්න ධන 8 ධන 5 ලකුණු සමානයි. එහෙනම් එකතු කරා තියෙන ලකුණම දැම්මා. ඍණ 8 ඍණ 5. එහෙනම් එකතු කරා තියෙන ලකුණම දැම්මා. මෙතන ධන 8 ඍණ 5. මෙතෙන්දි කරන්නේ අපි අඩු කරනවා. අඩු කරා වැඩි එකේ ලකුණයි දාන්නේ. ඊළඟට ඍණ 8 ධන 5. එතනත් ලකුණු වෙනස්නේ. ලකුණු වෙනස් නිසා අඩු කරා විශාලත්වයේ වැඩි කෙනාගේ ලකුණක් මෙතෙන්ට දානවා. ඍණ 3යි. හරි. ඊළඟට බලමු මේ සදිශ සංඛ්‍යා දෙකක් මේ අඩු කරන්නේ කොහොමද කියලා. සදිශ සංඛ්‍යා දෙකක් අඩු කරද්දී අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම සිද්ධාන්තයක්. අපි මෙන්න මේ සංඛ්‍යාවට වෙනසක් නොකර යා හැම ලියනවා. ලියලා ඉවර වෙලා අපි මෙන්න මේ දෙන්න වෙනුවට තනි ලකුණක් ලියා ගන්නවා. මෙන්න මේ දෙන්නම වෙනුවට තනි ලකුණක්. එයා ගන්නෙ කොහොමද?
මෙන්න මේ ලකුණු දෙක ගුණ කරලා ඍණයි ධනයි ගුණ කරාම ඍණ වෙනවා. එහෙනම් මෙතන එන්නේ 4. ඍණයි ධනයි ගුණ කරාම ඍණ වෙනවා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මෙතන උත්තරේ දාගන්න. ධන 4 ඍණ 4 කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා. දෙන්නගේ ලකුණු වෙනස් නිසා අපි විශාලත්වයේ වැඩි කෙනාගෙන් කුඩා කෙනා අඩු කරා 7න් 4ක් 3යි විශාලත්වයේ වැඩි මෙයාගේ ලකුණ දාන්නේ ධන 3යි. ඊළඟට මෙතෙන්ට එමු. මෙතනදිත් කරන්නේ අර ඍණ 7 මෙහෙම ලියාගත්තා. මෙන්න මේ ලකුණු දෙක ගුණ කරමු. ඍණයි ගුණ කරාම ධන 4. ධන 4. දැන් මෙතන ඍණ 7 ධන 4 ලකුණු දෙක වෙනස් නිසා අපි අඩු කරමු. මෙයාගෙන් මෙයා අඩු කරාම කීයද? 3යි. එහෙනම් මෙයාගේ ලකුණ තමයි දාන්නේ විශාලත්වයේ වැඩි කෙනාගේ ලකුණ. ඍණ 3යි. ඊළඟට යමු මෙන්න මේ ගාන. ධන 7 ඍණ 4. එතකොට ඔන්න අපි ධන 7 මේ විදිහට ලියලා මෙන්න මේ ලකුණු දෙක ගුණ කරනවා. ඍණයි ගුණ කරාම ධන 4. දැන් බලන්න ධන 4 දෙන්නගෙම ලකුණු සමානයි. ලකුණු සමාන නම් අපි කරන්නේ 7යි 4යි එකතු කරා. මෙන්න මේ තියෙන ධන ලකුණ තමයි උත්තරේට දාන්නේ. ඊළඟට එමු මේ ගානට. ඍණ 7 ඍණ ධන 4. මෙතනදී මෙන්න මේ ලකුණු දෙක ගුණ කරනවා. ඍණයි ධනයි ගුණ කරාම ඍණ වෙනවා. මෙන්න මේ 4 අපි ඊළඟට ලියමු. එහෙනම් ඍණ 7 ඍණ 4 ඍණ ලකුණු සමානයි. එහෙනම් මේ දෙන්න එකතු කරනවා. 7යි 4යි එකතු කරාම 11යි ඍණ ලකුණ තමයි දාන්නේ මේ තියෙන ලකුණ.